මිස්ගේ නම මොකද්ද? මං ස්වර්ණා ප්‍රේමතිලක. කොයි කාලේ වගේද මේ ශේෂ්ත්‍රයට ඇවිල්ලා තියෙන්නේ? මම දැන් ඇවිල්ලා වසර 60ක් විතර වෙනවා ඇත්තටම. 60ක් විතර වෙනවා. මොකද මම පොඩි කාලේ ඉඳලා මේ ශේෂ්ත්‍රයට ආසයි. නමුත් මම ක්‍රියාකාරීව වසර 20ක් විතර තමයි මේ කරගෙන ගියේ. මොකද මම සිංගර් ශ්‍රී ලංකා සමාගමේ උපදේශිකාවක් හැටියට අවුරුදු 30ක් වැඩ කරලා තියෙනවා. මම ජනාධිපති සම්මානලාභියෙක්. ජනාධිපති සම්මාන ලැබිලා තියෙනවා මේ මික්‍රීන් නිර්මාණ සඳහා. මේවා කරන තරුණ පරපුර නැහැ. මට මගේ අරමුණ වෙන්නේ මේවා දැකලා තරුණ පරපුර මේවට යොමු වුණොත් මේ නේවා නැසීගෙන යන කලාවක් වෙන්නේ නැහැ. විශේෂයෙන් මැෂින් එම්බ්‍රොයිඩරි කියන එක දැන් නැසීගෙනම යන කලාවක්. මොකද කාලේ නාස්ති කරන්න දැන් කැමති නැහැ අලුත් තාක්ෂණයේ ඉන්න ළමයි. නමුත් මේවා දැක්කාම ඒගොල්ලන්ට තාසු ඉතිලා මේවා නැවත වරක් පණ ගැන්වේ කියලා තමයි මගේ බලාපොරොත්තුව. එතකොට මිස් මේ නිර්මාණ කරන්න මොනවද යොදාගෙන තියෙන්නේ? නිර්මාණ කරන්න යොදාගෙන තනිකර නූල් ත්‍රේදී. එතකොට මිස් දැනට මිස් ජනාධිපති සම්මානයකට අමතරව තව මොනවාරි සම්මාන දීලා තියෙනවද? ඔව් හුඟක් සම්මාන දීලාගෙන තියෙනවා. හුඟක් සම්මාන දීලාගෙන තියෙනවා. ඒ වගේම හුඟක් සහතික ලැබලා තියෙනවා. ඇත්තටම එතකොට මිස් මේ චිත්‍ර ගැන කියන්නේ මේ නිර්මාණය ගැන මේ චිත්‍රය මේක පොළොන්නරු ගල් විහාරේ මේක මම චිත්‍රය මේ ඇත්තටම මේක බලාගෙන මැහුවේ. මේ හැම චිතක්ම ඉදිකටු පාරක්. ඉදිකටු පාරක්. ඒ වගේම මේ හැම චිත්‍රයක් ගැනම චිත්‍රයක්ම මැෂින් එකේ කරලා තියෙන්නේ. ඒක පුදුම ඉවසීමක් ලැබ කියන්නේ අද තාලේ දන්න පරපුර නැත්තේ ඉවසීමනේ. මේ ඉවසීම දියුණු වෙන්නත් මේවා හරි වැදගත්. සාමාන්‍ය එක නිර්මාණයක් කරන්න කොච්චර වගේ කාලයක් යනවද? ඇත්තටම මාස 2-3ක් යනවා. එක නිර්මාණයකට. ඊට අමතරව ඔබතුමිය මේ ජනාධිපති සම්මානය දෙන්න තියෙන මොන අවුරුද්දේද? 2006. මට විශාල සංඛ්‍යාවක් ඉන්නවා ගෝලයෝ. මම හිතන්නේ මම මරදානේ බොරැල්ලේ ඉපැත්තේ තමයි මම කලේ මුස්ලිම් ප්‍රජාවත් එක්කම වැඩ කළා. මොකද මුස්ලිම් කට්ටිය බොහොම කැමතියි මේ අත්වැඩවලට. ඒ ශිෂ්‍යයෝ මම හිතන්නේ මේ වීඩියෝ එක බැලුවොත් ඒගොල්ලෝ එයි මාව බලන්නත් එක්කම. එතකොට අපි එන විශේෂම කාරණා ගැන මතක් කරමු. මැඩම්ගේ දැන් මේ ඔක්කොගම අවසාන මහන්සිය මම හිතන්නේ මැඩම් දැන් කරන්න ඊළඟ වැඩේ. ඒ කියන්නේ වැඩේ ගැන විස්තර කිව්වොත් නේද? ඇත්තටම 27 වෙනිදා හැන්දෑවේ තමයි මේක විවෘත කරන්නේ. 28 29 අපි ප්‍රදර්ශනයේ මහජන ප්‍රදර්ශනයේ සඳහා තියෙනවා. කිසිම මේ ඇතුල් ලිමේ ගාස්තුවක් අය කරන්නේ නැහැ. ඕන කෙනෙකුට ඇවිල්ලා මේක බලලා රස විඳලා යමක් ඉගෙනගෙන යන්න පුළුවන්. කොහෙද තියෙන්නේ? ලයනල් වෙන් කලාකාරය කොළඹ 7. අපේ උංගා ආරාධිත අමුත්තන්ට ඉන්වයිට් කරලා තියෙනවා. ඒගොල්ලෝ ඒවි ඒ ත්‍යාගයෙන් විශේෂයෙන්ම මම ආරාධිත අමුත්තන් වගේම මගේ දරුවෝ ඉන්නේ පිටරට. ඒගොල්ලෝ ගෘහ නිර්මාණ ශිල්පීන්. ඒගොල්ලන්ගේ අනුග්‍රහය තමයි මම වැඩිම බලාපොරොත්තු වෙන්නේ. මොකද හැමෝටම වැඩි මට ආශිර්වාද ඒ ආටිස්ට්ලා සමග එකතු වීම ගැන ඔබතුමීට බොහොම ස්තුතියි. ඒ වගේම ඔබ සියලුම දෙනාට අපි ආරාධනා කරනවා කොළඹ 7 පිහිටි ලයනල් වෙන් කලාගාරයේදී මෙම මාස 27 වන සිකුරාදා දින සිට 29 වන ඉරිදා දින දක්වා පැවැත්වෙන මෙතුමියගේ නිර්මාණයන් එක් කරන ලද මහඟු ප්‍රදර්ශනයක් නොමිලේම නැරඹීම සඳහා අපත් සමග එක්වන ලෙස. ඒ වගේම ඒ ආර්ටිස්ට්ලා අපේ YouTube channel එක subscribe කරලා FB page එක follow කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. සුබ දවසක් වේවා.